ඔයා දන්නේ නැති දෙයක් කියන්න හදන්නේ. මේවා දැක්කට මේකේ ගුණේ දන්නවා. මේ සාමාන්‍ය වරක නෙමෙයි මේ ගිනි වරක. ඉතින් මේවා සැපොනින් කියලා රසායනික ද්‍රව්‍යයක් හින්දා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා පිළිකා සෛල එක්ක බන්ධනය වෙලා පිළිකා සෛල පවා නසනවා කියලා. ඒ කියන්නේ ලියුකේමියා වගේ ලෙඩ රෝග වලට පවා හොඳයි කියනවා මේ ඇවිල්ලා ගිනි වරක. ඉතින් පාට වරක අපි ගෑනු ගස් වලට වැල කියනවා පිරිමි ගස් වලට වරක කියනවා. ඉතින් එක අය පැණි වරක එක ඒවා කාලා ඇති. මම සමහර රටවලදී සුදු පාට වරකත් කාලා දිනවා මේ ඇවිල්ලා ගිනි වරක. අපේ බත් ගහේ පොඩි කාලෙම බිමින් කඩන්න පුළුවන් විදිහට ගෙඩි හැදිලා තියෙනවා. ඉතින් මම මේ ඇට ඕන්නම් තියලා තියන්නම් කට්ටියට ගෙනහිල්ලා ගෙවල් වල හිටව ගන්න ගිනි වරක. ගොඩක් අය කාලා නැතුව ඇති. ඒකයි මම මෙහෙම පෙන්වන්න හිතුවේ. ඉතින් අපි කපලා බලමු කොහොමද කියලා. පට්ටම රසයි සුවඳේ බෑ. කොහොමද මේ බලන්න මේ පාට දැක්කහම බඩ පිරෙනවානේ. ඉතින් ඕනේ පොඩි ළමෙක් වුණත් කනවා. ඉතින් මෙන්න බලන්න මේවනේ වරක පාට සෝබාදහම කොච්චර සුන්දරද. ඉතින් මේ ලෝකේ වටේ යනකොට දකින්න ලස්සන පළතුරු කන වීඩියෝ බලන්න ගැමියා ට්‍රැවල් YouTube channel එකට යන්න.